මාතෘකාව ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේක රතු පෑනෙන් ලියාගන්න තියෙනවා ඔයාලට. එච්චරයි. වීඩියෝ එක ස්ටොප් කරලා ලියාගන්න. රෙකෝඩින් එක දෙන්න වෙන්නේ නැහැ. තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා. දැන් ළමයි අපිට තියෙන්නේ 16 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හරවන්නනේ. ඔව් අපි ගිය සතියේ කරා 8 පාදයේ සංඛ්‍යාවක් 16ට හරවන්න. එකපාර හරවන්න බෑනේ. එකපාර මේක හරවන්න බෑ. අපි හිමීට හිමීට මේක හරවන්න ඕනි. හරවන පියවර වගේක් තියෙනවා. අපි ඒක නිසා එකින් එක හරවන්න පුරුදු වෙමු. يعني අපි හිතමුකෝ ඔයාලට දීලා තියෙනවා කියලා සංඛ්‍යාව හරිද? 25 කියලා. 25 තියෙන්නේ මොකෙන්ද? 25 තියෙන්නේ 16 පාදේ. 25 තියෙන්නේ 16 පාදේ. ඔය 16 පාදේ සංඛ්‍යාව අපිට හරවන්න ඕනි 8 පාදෙට. කීයටද? 8 පාදෙට. එතකොට අපි ඉස්සල්ලාම කරන්නේ මේක වෙන් කරලා ලියා ගන්නවා. මේ 2යි 5යි වෙන් කරලා ලියා ගන්න. මොකක්ද කරේ? 2යි 5යි වෙන් කරලා ලියාගත්තා. ඊට පස්සේ බිටු 4කින් බිටු 4කින් අපි මේක ලියන්න ඕනේ 5. අපි සාමාන්‍ය පොදු විදිහ දන්නවනේ මොකද්ද බිටු 4 අපි ලියන්නේ ඉස්සලාම් 2.0 2 2 2 2 2 3 2.1 2 2 2 මෙහෙම අච්චපතේවත් දාලා නැහැ ඔයාලා ගිහිල්ලා බලන්න. ඊට පස්සේ 1 2 4 8 1 2 4 8 1 2 4 8 කියලා ඇත්ත. දැන් මේකෙන් අපි පහ හදා ගන්න ඕනි. පහ හදා ගන්න ඕනි වෙන්නේ අපිට කීයද? 4යි 1යි එකතු වුණාම 5යි. එහෙනම් ඒ දෙකට එකේව දැම්මා ඉතුරු ඒවට බිංදු දැම්මා. දෙක හදාගන්න මොකොත් ඕනේ දැන දෙක කෙලින්ම තියෙනවා දැම්මා. දෙක කෙලින්ම තියෙනවා. දෙක කෙලින්ම තියෙනවා. හරි. ඊට පස්සේ අපි මේක එක දිගට ලියා ගන්නවා. මොකද කරන්නේ? එක දිගට ලියා ගන්නවා. බිංදුව බිංදුව 1 බිංදුව බිංදුව 1 බිංදුව 1. හරිනම් මේ පැත්තේ නම් මේ පැත්තට ලියන්නේ. ඕක දෙකේ පාදෙනේ. දැන් මේක හරවන්න ඕනේ 8 පාදෙට. 8 පාදෙට. එතකොට මේක කරන්න ඕනි මොකද? බිට් 3න් 3ට වෙන් කරන්න ඕනි. බිට් 3න් 3ට වෙන් කරන්න ඕනි. මේ පැතින්ද 1 2 3 හරි කැඩුව වෙන් කරා. බිංදුව බිංදුව 1 වෙන් කරා. බිංදුව බිංදුව. දැන් බිංදුව 2යි. එහෙනම් තව බිංදුවක් අපි දාගන්න ඕනි. ඊට පස්සේ ආය දෙකේ බිංදුව දෙකේ එක දෙකේ දෙක දෙකේ බිංදුව දෙකේ එක දෙකේ දෙක දෙකේ බිංදුව දෙකේ එක දෙකේ දෙක හරිද? ඕක ඊට පස්සේ දැන් මොකුත් හිතන්න මේ බිංදු තියෙන ඒවා නැත්තම් ඔයාලට පුළුවන් අර ලේසි ක්‍රමයට 1 2 4 1 2 4 1 2 4 කියලා ලියා ගන්න. ඊට පස්සේ බිංදු කෙලින්ම කපනවා. බිංදු කැපුවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 1යි. 1යි 4යි කීයද? 5යි. 1යි 4යි 5යි. ඊට පස්සේ මෙතන ඉඳලා තියෙනවා 4. 4. මෙතන ඔක්කොම එකතුව බිංදුවයි. හරිද? දැන් මේව එකතු කරන්න තියෙන්නේ. දැන් අපිට උත්තරේ ආවා ළමයි 0.4යි 5යි. මේක ඇවිල්ලා 8 පාදේ. හරිද? මේකත් හරි. මෙහෙම ලිව්වත් හරි. කිසිම ගැටලුවක් නැහැ. ඉස්සරහට බිංදුව දැම්මත් එකයි නැතත් එකයි. මට හරිද? දැන් මම උදාහරණ දෙයක් කියා දෙනවා. මේ අපේ ගණන් ලිස්ට් එකේ හරි මම ගණන් ලිස්ට් එක දාන්න. තව ගාණක් කියා දෙන්න. හරිද? මේක සටස් කරලා නෝට් එකක් දාගන්නකො.
මේ තේරිච්ච නැති කටට තේරුන්න කියා දෙනවා මේ එක ගානක් මේක නිකල් ලියාගන්නකො. මාව ස්ට්‍රක් වෙනවාද? මාව ස්ට්‍රක් වෙනවාද කියලා අනිත් කට්ටියට එහෙම තේරෙනවද? හිර වෙනවා වගේ මොකක් කරේ. හරි. එහෙම ගැටලුවක් වෙනවා නම් කියන්න ඕනි. ලියාගෙන ඉවරනම කියන්න. නිමන් ඉවරයි. යුතාර ඉවරයි. රණුග ඉවරයි. ගිය සතිය නැල්ල තමයි පට්ට අමාරුවෙන් ඉගැන්විය. ඊය වෙනකං මේ ඔළු එකක් කොම තිබ්බ මං ඊයත් බෙහෙජ්ජනාම බෙහෙට්ටික පෙන්න්න වන්න එන්නම් බැරි හිටි ඊයේ 6 9 වසර ක්ලාස් උත් තිබ්බේ ඔක්කොමත් නතර කරා. ඉන්නම් බැරි තැන ඊයේත් රෑ ගිහිල්ලා බෙහෙත් අරන් ආවා. මොකද අදත් නැත්තම් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ කියලා. හරි යුතාර ඉවර. අනිත් කට්ටියත් ඉවරයිනේ නේ. දෙවෙනි ගාන කියා දෙන්න. මකනවා මකනෝ. දැන් ආයේ මේ දිග විදිහට කියා දෙන්න කෙලින්ම ලේසි විදිහට කියා දුන්නා. දෙවෙනි ගාන දෙනවා අපිට 3 කියලා. හරිද? මේක තියෙන්නේ 16 පාදයෙන් හරවන්න ඕනි 8 පාදෙට. කීයටද? 8 පාදෙට හරවන්න ඕනි. කෙලින්ම මුකුත් නැහැ. ගත්තා පේපරේ කටුකොලේ ගත්තා 3 ගැහුවා 6 ලියාගත්තා. දැන් දන්නවා A කියන්නේ කීයද? 10. B කියන්නේ කීයද? 11. C කියන්නේ 12. D කියන්නේ 13. E කියන්නේ කීයද? 14. F කියන්නේ 15 කියලා දන්නවා. හරිද? මම මතක නැති වෙන විදියක් නැහැ. ගණන් 30ක් විතර හදන්න නැතිව ඉංග්‍රීසි අකුරු දාලා. හරිද? ඊට පස්සේ දැන් දන්නවා මේක කීයද? මේක ඇවිල්ලා 10. කෙලින්ම 1 2 4 8 1 2 4 8 1 2 4 8 කියලා ලියාගත්තා. 1 2 4 8 කියලා ලියාගත්තා. 6 හැදෙන්නේ කොහොමද? 4යි 2යි 6 හැදෙන්නේ ඉතුරු ඒවාට බිංදු දැම්මා. ඒ හැදෙන්නේ ඒ කියන්නේ 10 හැදෙන්නේ කීයද? 8යි 2යි එකතු වුණාම තමයි 10. 10 කියන්නේ 10යි 10. මේ 8යි 2යි එකතු වුණාම 10. ඒවට එකේව දැම්මා. 3 හැදෙන්නේ 3 හැදෙන්නේ 2යි 1යි එකතු වුණාම. දැන් ඔය ටික 3න් 3ට ලියා ගන්න.
බින්දුව එක එක ටස මෙතරිද බින්දුවයි බින්දුවයි එකයි මෙතැන්ට ඉරස ආය තුනක් ගමු බින්දුවයි එකයි එකයි හරිද ඕපොඩ ඉන්න තුන ලිව්වා හරි මෙතන තුන හරි මෙතන තුන හරි ඊට පස්සේ එකයි බින්දුවයි බින්දුව බින්දුව ඉස්සල්ල ගාන ඇයිද ආවි නැත්තේ හරි ඕ බින්දුව කඩපුර ලියල තම තුන හය නයද ඔවුනි ඊට පස්සේ මේ ටිකට මොනවද කරන්න තියෙන්නේ ඔය ටිකට තින්දදාගමු ඒකට එක දෙක හතර එක දෙක හතර ගෙල්ලයාත් එක දෙක හතර ගෙල්ලයාත් එක දෙක හතර දැම් මේටික එකතු කරයන බින්දු කපලා එකයි හතරයි දෙකයි අයයි හතරයි හතරයි දෙකයි හය එකයි හතරයි දෙකයි හයයි හතරයි දෙක හය උත්තරය ඇවිල්ලා 1646 හයයි අටේ පාදෙන් මට කොයි හරි මිස්සුනාද කියලා මං ආය පර චෙක් කරලා බලන්නම් මේ ඔයාලා ගාන තේරුණාද නැද්ද කියලා දාන්න මට පොඩ්ඩක් ටැකින්න පොඩ්ඩ ඉන්න ඔයාලා ගාන ලියාගන්න මට පොඩි අවුලක් තියෙනවා කොයි හරි වැරදුනාද කියලා අයලිව්වේ අරේ මට වැරදිලානේ මේ ගාන ලියාගෙන මන් ටෙව්ට් මේ තේරුණ මාසයට තේරුම් කියලකි කලින්ගෙද දන්න යුතාර තේරුණා ගිමන්නිකර ආකර්ශණ තේරුණ හරි
මේ දැම්මන් ගණන් ටික දාන්න ස්ක්‍රීන් එකේම දාන්නම් මේ අලුතෙනුත් ළමයි දෙන්නෙක් වගේ ඉන්නවා ඒක නිසා මේ මට ඕනි දහවැනි ගාන ඉඳං 15 වෙනි ගාන වෙනක 10 වෙනි ගාන ඉඳං 15 වෙනි ගාන නෑ අපි ප්‍රැක්ටිස් වෙන්නත් එක හොඳයි පහේ ඉඳං හදමු පහේ ඉඳං මේ ටික හදන්නකෝ මුල් ටික ඕනේ ඔය ටික හදන්නකෝ ආච්චි 10 හදන්න විදිහද ලේසි ගානක් අහනවා ළඟ හිටියන ටොක්කක් අයින්නේ අර විදිහමයි හරිද බලාගන්නකෝ 10 හදන්නේ දෙකට වෙන් කරගත්තා බිටු කීයෙන් කියද 4න් 4 හතරක ඊට පස්සේ මේක ඇයි මම මෙහෙම දැම්මේ ඔයාලට කියා දෙන්නේ නැද්ද මං කියා දෙන්න බෑ පොඩ්ඩක් ස්ටොප් කරන්නම්ම ස්ක්‍රීන් එක 10 හදන විදිය 1 2 4 8 1 2 4 8 1 2 4 8ට බිංදුව හදාගන්න බිංදු ටිකක් එක හදාගන්න මේවට විතරයි ඊට පස්සේ මේ ටික එකට ලියාගත්තා 3න් 3ට වෙන් කරා මේ වගේ එකතුව කොහොමත් බිංදුව කොච්චරවත් 1යි 2යි 4යි 1යි 2යි 4යි 1යි 2යි මේවා කපලා දැම්මම එකතුව බිංදුවයි මේකේ 2යි මේවා කපලා දැම්මම ඉතුරු මේකේ කපලා දැම්මම බිංදුවයි. එතකොට උත්තරේ එන්නේ බිංදුවයි 2යි බිංදුවයි 8 පාදේ නැත්තම් 2යි බිංදුවයි 8 පාදේ. මේ විහිළුවට මේ කිව්වේ 10 මේ එක එකේවා බැරි ගානක් හදාගන්න තිබ්බොත් කියන්නේ නැහැ. ආදරයට විහිළු කරේ. හරි. මේ එහෙම බැරි ගානක් තිබ්බොත් අනිවාර්යෙන් දාන්න. දැන් තේරෙනවනේ හදාගන්නනේ. සර් F හදන්නේ කොහොමද? ආද ඇත්තටම ඉස්සරහට කියා දෙනවා F හදන්නේ කොහොමද? F කියන්නේ නෙමෙයි. ඔයාලා කීබෝඩ් එකේ අකුරු ටයිප් කරද්දී ඒව ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා මේ කියා දෙනවා. අද S කියා දෙනවනේ. F කියන්නේ කීයද? F කියන්නේ 15. ඒතර 15 හදාගන්න ඕනේ බිට් 4කින්. ඔය ඔය නම් මෙහෙම එක පැත්තකට වෙන් කරගන්න අර විදිය තේරෙන්නේ නැත්තම් අමාරුයි කියලා හිතනවනම් ඊපස්සේ 1 2 4 8 කියලා ලියාගත්තා. F කියන්නේ 15නේ. 15 හැදෙන්න නම් මේ ඔක්කොටම එකේව වැටෙන්න ඕනේ. 8යි 4යි 12යි 12යි 2යි 14යි 14 වර 14 1යි 15යි. ඊට පස්සේ මේක ලියා ගන්නවා. ඊට පස්සේ තුනකට කඩනවා. 1 2 4 මේවට බිංදු දාගන්න මෙහෙම ඉස්සරහට මේ 3 3නේ කඩන්නේ. ඊට පස්සේ 1 2 4 කියලා ලියාගත්තා. බිංදු කැපුවා. මේ බිංදු කපන වැඩේ මන් දන්න විදිහට කියා දෙන්නේ මං විතරයිද ඔහෙද 1යි 4යි 2යි 6යි 6යි 1යි 7යි උත්තරය ඇවිල්ලා 17යි 8 පාදේ ඒකත් හරිනේ බැරි ගණන් කියන්න අයිස්ක්‍රීන් එක ෂෙයා කරන්න යකෝ අමාරු ගණන් ටික තිබිලා තියෙන එකේ ඉඳන් 4ට වෙනකන් නේද මේ කරලා ඉවරනවා WhatsApp එවන්න ඕනි
තවත් බික්කුච්චෙන්න එකක්ද? හරි මිහිරි. මේ මාරසිංහ මිහිරි. අනිත් කට්ටිය කරන් හදන්න. මිහිරිට මං කියා දෙනවා. මිහිනි මා දෙස බලනු. මිහිනි අපි කරන්න හදන්නේ තියෙන 16 පාදේ සංඛ්‍යාව කටේ පාදයට හරවන්න ඕනේ. හරිද? අපි එතකොට මේක ඉස්සල්ලාම කරන්නේ ටියුට් එකේ අපි තියෙන නිකන් ගමුකෝ 4 වෙනි ගාන. 4 වෙනි ගාන දීලා තියෙන්නේ 1A කියලා. හරිද මෙහිනි? ඔයාට මාව ලොකුවට පේන්නේ නැත්නම් ඔයාගේ ස්ක්‍රීන් එක ටච් කරලා ඩොට් 3ක් ඇති ඩොට් 3 පින් කියන එක ඔබන්න. එතකොට මාව ලොකුවට පේනේ. මේ ඉතුරු ඒවා පොඩියට පෙනෙයි. හරිද? එකයි ඒ කියලනේ 4වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තියෙන්නේ මිහිනි 16 වෙනි පාදේ. මොන පාදෙන්ද? 16 පාදේ. අපිට හරවන්න ඕනේ 8 පාදෙට. කෙලින්ම 8 පාදෙට හරවන්න බෑ අපි. මේක හරවනවා 2 පාදෙට. ඊට පස්සේ හරවනවා 8 පාදෙට. ඉස්සෙල්ලාම කරන්නේ ගාන වෙන් කරලා ලියාගත්තා මෙහිනි. ඔන්න ඔහොම වෙන් කරලා ලියාගත්තා. එකයි ඒ වෙනම. ඊට පස්සේ 1 2 4 8 කියලා 1 2 4 8 කියලා වෙන වෙනම ලියාගත්තා. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ කීයද? ඒ කියන්නේ 10. 10 හදාගන්නේ කොහොමද? 8යි 2යි එකතු වුණාම තමයි 10 හැදෙන්නේ. එහෙනම් ඒවට එකේව දැම්මා, ඉතුරු ඒවට බිංදු දැම්මා. එක හැදෙන්නේ කොහොමද? එක හැදෙන්න දෙයක් නැහැ මෙතන එක තියෙනවා. එහෙනම් එක දැම්මා, ඉතුරු ඒවට බිංදු දැම්මා. ඊට පස්සේ මේන උත්තරේ තියෙනවනේ. මේන උත්තරේ විනාඩියක් ඉන්නවමයි. පික්කුච්චෙන් මගේ රෑ කෑම එක ආවා එක. මේ මෙහෙම ලියාගත් එක අපි ආයෙ ලියා ගන්නවා මෙහිනි. ඊට පස්සේ මේක කීයෙන් කීයටද අපි කඩන්නේ? කඩනවා 3න් 3ට. 3න් 3ට කඩනවා. ඊට පස්සේ 1 2 4 1 2 4 1 2 තව බිංදුවක් ඔය නදා ගන්නවා. බිට් 3න් 3නේ කඩන්නේ. ඊට පස්සේ මෙන්න මේවා කපනවා. බිංදුව ඒවා අපිට වැඩක් නැහැ. බිංදුව හිටියත් එකයි නැතත් එකයි ඔන්න ඔය කපනවා. කපලා මෙන්න මේ ඉතුරු දෙකේ එකතුව බලන්න. මෙතන නම් 2යි. 2යි 1යි 3යි. උත්තරේ ඇවිල්ලා 3යි 2යි 8 පාදේ. ඕන් ඔච්චරයි. මිහිරි තව ගානක් කියා දෙන්නද? හදමු වෙන තව ගානක්. ලකෙල්ලෙක්. හරි. ඉතුරු ගානක් ටික හදයියා.
කීය වෙනකන් හැදුවද කියලා දායි යන්න බලන්න. කරලා ඉවරලා මට එවන්න ඕන WhatsApp. දායි හරි. කිමන්නේ කොළ. ඉතාර හිතුරටියත් හදල එවන්න. ඉමන් කොළ. ඉගෙන ගන්න ළමයි පුළුවන් තරම් මොකක් දන්නවාද. ඔය කාලෙ තමයි ජීවිතය සතුටෙන්ම කත කරන්න පුළුවන් කාලය. ඔයාල හිතයි පෝල්ඩ වෙල් තියෙන පාඩන් කරන්න ඕනි අරගයි මේකයි කියලා. ඒකත් සතුටක් මේ තැනටාවට පස්සේ ඉගන්නේ ද. අපි ඉගෙනගෙන දිස්ට්‍රික් රෑන්ක් අයිලන්ට රෑන්ක් දාලා කැම්පස් සහිලා කැම්පස්සලත් උගන්නනවා. පොඩිවත් මේ නිදහසක් නෑ ඔළුවට. ඒ තරම් වැඩ ඉති. එතකොට දැන් අපේ වයස හිතෙන්නේ අපි කොහොමද අවුරුදු 28 30 වෙද්දි ගේමක් ගහලා මේ හොඳ තැනකට එන්නේ කියලා දැන්. අපේ කොච්චර දැනුම තිබ්බත් දැන් මගේ දැන් අවුරුදු 3කට කලින් දිස්ත්‍රික් ෆස්ට් කෙනෙක් වෙනවා ඒ ලෙවල් වල. ඒ ආවත් අපිට දැන් ළමයි 1000 2000 ඉන්න ගුරුවරුන්ට දිස්ත්‍රික් ෆස්ට් එකක් එන්න එයාලා කොච්චර කට්ටක් කරනවද? අපි අර පොඩි ළමයි ගානකින් අපි ඒ තැනට ආවත් අපිට ලොකු කවුන්ට් එකක් හදාගන්න බෑනේ. ඒ වෙන්නේ අපිට ලොකු සෝෂල් මීඩියා මාකටිං එකක් දාන්න ලොකු වත්කමක් නැති හේතුව තියෙනවා. එතකොට අපිට ලොකු කනෙක්ෂන් නැහැ. එතකොට හරි අපි මුලින් ඉඳන්ම නැගිටින්න ඕනේ.
සමහරට හිතන්නකො ඉන්නවා ඒ තාත්තර තියෙනවා කෝටි ගණන් සල්ලි. එක පාරම ඒ ළමයාට හිතෙනවා මං ටියුෂන් කරන්න ඕනේ කියලා. මම මේ දැකපු දේවල්. මොනවද කරන්නේ? ඌ උපාධියක් නැති වුණා. ගේ ආසාවට ඌ ඇඩ්ඩයක් හදනවා වෙන එක්කෙනෙක් දැම්මලා හරි මොකක් කරේ දාලා ඇඩ්ඩයක් දැම්ම ලක්ෂ 10ක් විතර බූස්ට් එක දැම්මා. ඒ කියන්නේ දැන් ඔයාලා උනත් මගේ ඇඩ්ඩයක් දකින්නවානේ. ඔය මගේ මං ජීවිත කාලේ හදපු එකම ඇඩ් එක මගේ මේ ඔය ඇඩ් එක මේ මං ඔය ඇඩ් එකට රුපියල් 60,000ක් වියදම් කරන්න ඒ වියදම් කරන්න එච්ච හොඳ නේද? ඔයාලා මේ මාසෙට දාන ක්ලාස් ෆීස් එකෙන් ටියුටර්ට කෙලින්ම යවනවා ටියුටර්ට ඊට පස්සේ ලියුම් කවර ගන්න ඒවට කොස්ට් එක යවලා ඉතුරු වෙන ගානේ මං සාමාන්‍ය මගේ නෝමල් ෆිසිකල් ක්ලාස් වලින් එන ඒවා මගේ වියදමට තියා ගන්නවා ඔන්ලයින් ක්ලාස් එකෙන් එන ඉන්කම් එක මේ බූස්ට් එකට දානවා සාමාන්‍යයෙන් ඔය බූස්ට් එකට වදින්නේ රුපියල් 8,000ක් 10,000ක් දැන් සති දෙකක් ගැහුවේ නැහැ බූස්ට් එක දැන් ඔය ආය දැන් දවස් 3කට විතර කලින් ගැහුවේ බූස්ට් එක ආය ඒ ගැහුවම සාමාන්‍යයෙන් අර 1000ක් 2000ක් වගේ බලනවා. අර ලක්ෂ 10ක් විතර එකපාර දැම්මම ළමයි සාමාන්‍ය 30 ඒ කියන්නේ අඩුම තරමේ ලක්ෂ 20ක් 30ක් ඒ වීඩියෝ එක බලනවා. එතකොට ළමයි 500ක් විතර නිකම් වෙනවා ඒ ක්ලාස් එකට. ඌට ඉතින් nothing ඊට පස්සේ ඒ 500 හොඳට ඉගෙන හොඳට උගන්වනවා නම් ළමයි 400ක් විතර හිටිනවානේ. අපි එහෙම නැහැ. අපි රුපියල් 5,000 10,000 දාලා ළමයි දෙතුන් දෙනෙක් ආය හොයාගෙන පොඩ ඕනේ ඒ තැනකට එන්න. ඉතින් අපිට ලොකු කාලයක් යනවා. ඒකයි මම ඔයාලගෙන් අර සපෝට් එකක් ඉල්ලන්නේ හැම වෙලාවෙම මේ කියා දෙන දේ තේරෙනවා නම් අනිත් යාළුවන්ට කියන්න. මොකද දැන් ඔයාලට තව ටික තව මාසෙකින් වගේ මම රිවිෂන් එකක් පටන් ගන්නවා. සත පහක්වත් යන්නේ නැහැ පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා. එතකොට මෙතන ඉන්න ළමයි 20ද අනිවාර්යෙන් A එකකට B එකකට හදනවම තමයි. මෙච්චර කාලයකට CS ඇවිල්ලා නැත්තේ ඒකයි. මං උපරිම තරම් try කරනවා ඔයාලා පර්සනල් මෙසේජ් අනන්තවත් මගේ දැනුත් ක්ලාස් එකේ ඇති මේ සමහර වෙලාවට ක්ලාස් එකට එන්නේ නැතුව මගෙන් ගණන් අහ ගන්නවා. මං ඕන තරම් කියා දෙනවා. නැත්නම් ක්ලාස් එකේ කියා දෙන එක ළමයෙක් කියලා මං ඉස්සතෙන් කිව්වා රෑ දෙකයි මට සර් මේ ගාන තේරෙන්නේ නැහැ කියලා රෙකෝඩින් එක බලද්දි මං දෙකට ඉක්මනට කැමරාව සෙට් කරලා ගාන කියලා දුන්නා. ඒ වගේ අපි කැපකිරීම කරනවා ඉතින්. ඒ හින්දා ගණන් ටික හදලා WhatsApp එවන්න. හරි ආකර්ෂකේ ආවා මනුගේ ආවා රණුගේ උත්තර ටික ආවා ඡන්ද ප්‍රතිඵල තුනක් ආවා
මල්සගේ චන්ද ප්‍රතිඵලයද නිකුත් වුණා. හරි මේ ඔක්කොම ලෙවන්න ඈ. එවන්න එවන්න විනාඩි දෙයක් දෙන්නම් තව. එතර හරි. ඔක්කොම හරිනේ. මට කියහම ඇයි එවන්න නැත්තේ කියලා. එවන්න කිව්වම ඔවු මේ උත්තර ටික මං අරගෙන කොපි කරොත්නේ. අනේ අනේ ඉතින්. ආවිමුක්තිය ටික අවුලක් නෑ. මනුග හරි. අර ඒක අවුලක් නෑ.
ආකර්ෂණ හරි. දැන් තමයි නම්බරේ සේව් කරගත්තේ. නොවස් හරි. දැන් මං එකෙන් එක කියා දෙන්නම් ඈ. ඉස්සෙල්ලාම ගණන් ටිකක් කරමු මේ. මොකද අද ඇස්කීත් ඒවත් කියා දෙන්න එපා. අප- අපි 10 ඉඳන් හදයියා. 10. 10 හදන්න ඕනේ 80 කියා දුන්නා 9 6යි ඒ. කෝවන් දැන් තින්ත දාගත්ත පෑනක් ගම් බලන්න. ඈ ඔය තින්ත දැම්මට වඩා හොඳයි. 6යි F. 6යි F දුරස් කරලා ලියාගත්තා. F කියන්නේ 15. 1 2 4 8 1 2 4 8 4යි 2යි 6 වෙන්නේ. පොඩි දෙයක් කියන්න ඕනේ ඔයාලා chat GPT Gemini දාද්දි මේ ආන්සර් වැරදිලා එන්න පුළුවන්. chat GPT Geminiටයි මේ number system අවුල්. ආය මේ මන් දැක්ක ලොකු අවුලක් ආය මට වුණ Apple ෆෝන් වල එයා සමහර වෙලාවට එයා දැන් අලුත් ෆෝන් වල යන්නේ 26 අප්ඩේට් එකනේ. එයා හිතන් ඉන්නේ තාම යන්නේ 18 කියලා. අපි 26 අප්ඩේට් එකකට about වලට ගිහිල්ලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහුවොත් එයා කියනවා මේ Apple ඔරිජිනල් ෆෝන් එක දැන් 26 නේ තියෙන්නේ. එයා කියනවා මේක ෆේක් ෆෝන් එකක් කියලා. ඒ කියන්නේ මේ අර කියන කොපි ෆෝන් කියන්නේ අපි ව්‍යාජ ෆෝන් එකක් කියලා මේ ජෙමිනයි චැට් GPT කියනවා. ඒ දෙකම එහෙම. ඒ කියන්නේ මම මේ ළඟ කැම්පස් තේරුණාට පස්සේ මේ එයා ඒ ලෙවල් ලියලා ඉවරනකන්වත් එයාට බටන් ෆෝන් එකක්වත් තිබිලා නැහැ. මේ ඉතින් ඔහොලෙවල් ලියලා ඉවරනම මම බටන් ෆෝන් එකක් දෙන්නද කියලා කොහොම ඒ ගත්තෙත් නැහැ. එපා ඒ ලෙවල් ලියලා ඉවරනම ගම ගිහුවා. ඊට පස්සේ ඒ ලෙවල් ලියලා ඉවරනමත් මට අරන් දෙන්න සල්ලි තිබ්බෙත් නැහැ. මේ ඊට පස්සේ දැන් කැම්පස් සිලෙක්ට් වුණා. ඊට පස්සේ මේ දැන් කැම්පස් ගිහලා පාවිච්චි කරන්නත් ඕන හින්දා Apple ෆෝන් එකක් ගන්න ගියා. ඒතර 26 එක මම about වලට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් දාලා විස්තර බැලුවා මන් දන්න දේවල්. ඊට පස්සේ නිකන් මගේ යාළුවා මේ chat GPT දාලා මට පෙන්නුවා අඩේ මේක ෆේක් ෆෝන් එකක් කියනවා කියලා. බැලින්නම් 26 අප්ඩේට් එක ගැන එහෙම දන්නේ නැහැ. මට ආය වුණා මේ නම්බර් සිස්ටම් මම කැම්පස් එකේ ළමයින්ට ගියා දෙද්දි කැම්පස් එකේ ළමයි මේ ඒ කියන්නේ ඔයාලා වගේ ඉගෙන ගන්න නැහනේ. එයාලට ඕනි එවල වැඩේ කරන්න. එතකොට දාලා උත්තර ගොඩක් කරදි. බලද්දි chat මට පෙන්වනවා නෑ මෙහෙම වෙන්න විදියක් නැහැ කියලා පෙන්නුවා. එතකොට තමයි දැක්කේ මේ chat GPT Gemini වල පොඩි වැරදීම් තියෙනවා. ඒවා ගණන් ගන්න යන්න එපා. ඔයාලා තියරිය දන්නවනම් එච්චරයි. ඊට පස්සේ බින්දුව ටික කැපුවා. 8 4 12 එක 11 කියන්නේ 15නේ. ඊට පස්සේ මෙතන 6 හරි. ඊට පස්සේ මේක 3න් 3ට කඩලා ලියාගමු. 3ක් වෙන් කරා. මේ බින්දු කපන්න යන්න එපා. බින්දු කපන්න යන්න එපා. 3යි 1යි බින්දුවයි 1යි ඊට පස්සේ 1යි බින්දුවයි බින්දුව. තව බින්දුවක් දාගන්න පුළුවන්. අවුලක් නැහැ. එකේව දාන්න බෑ බින්දුවේ විතරයි. 1 2 4 1 2 4 1 2 4 දැන් මේව කපන්න. මෙතන ඇවිල්ලා 7යි මෙතන ඇවිල්ලා 5යි මෙතන ඇවිල්ලා 157 දාවේ 157 දාවේ ඊට පස්සේ අපි ගමු A5 A5 16 පාදෙන් තියෙන්නේ මෙන්න මේක 8 පාදේ කියලා අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. කයින් කය ගහලා මට වැරදිලාද නැහැනේ. මෙහිනි 3 50 අර මොකද්ද 3 කියලා දාලා මේ
මේ මිහිනි මට ප්‍රශ්න පොඩ්ඩක් තේරුන්නේ නැහැ. මේ පොඩ්ඩක් කියන්න. ඔයාපු. ඒ 16 කියලා ගත්තා. ඒ වෙනමයි 5 වෙනමයි ලියාගත්ත. ඒ කියන්නේ 10. 1 2 4 8 1 2 4 8 ලියාගත්තා. ඊට පස්සේ 5 හදාගන්න 4යි 2යි 5 කියලා ගන්නවා. 10 හදාගන්න 2යි 8යි 10යි 2යි 8යි 10යි. ඊට පස්සේ මේක වෙනම ලියා ගන්නවා. 1යි 2යි 4යි 1යි 2යි 4යි 1යි 2යි 4යි බිංදු කැපුවා. උත්තරේ 5යි 4යි 1යි 1යි 4යි 5යි 8 පාදේ. මේ උත්තර හරිද වැරදිද කියලා බලන්න. තුන්වෙනි ප්‍රශ්නෙට එකට උත්තරේ එනවා. තුන්වෙනි ප්‍රශ්නෙට එක එකට එකම උත්තරේ එනවා. ඒකත් හදලා බලමු. Excuse me, sir. ඔව්. මේ සර් මේකේ ඉස්සලාම දෙක නෙමෙයි දෙන්න ඕන. ඔය ගානේ බිට් වලට කැඩුවම මේ එහෙම එන්න හේතුව මට වැරදිලා දන්නේ නැහැ. මේ එහෙම එන්න හේතුව මොකද්ද කියන්නකෝ? දෙක එන්න ඕනි කියලා. උත්තරේ 245 නෙමෙයිද? උත්තරේ උත්තරේ 245 මේ. හරි 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 මේ. මෙතන කපලා මම ලියලා තියෙන්නේ මෙතන දෙක ඉතුරු වෙලා තියෙන්නේ. ලියලා තියෙන්නේ එක. මේ මෙතන පේනවනේ. මගේ මිස්ටේක් එකක් මේ. හරි. කපලා තියෙනවා හරි. මෙතන මිස්ටේක් එකක් කියලා. මම මේ ඔළුවෙන් දුවන්නේ මේ SQ උගන්ලා ඉවර කරන්න පුළුවන්ද කියන එක මගේ මේ ඔළුව දුව දුව හිටියේ මේක කියා දුන්නොත් කියන එක. දැන් තුන්වෙනි ප්‍රශ්නෙට එක එකට එකම උත්තරේ එනවනේ කියන එකක් පොඩ්ඩක් බලන්න ඕනේ. 3 මොකද්ද 10. ඒ කියන්නේ 8යි 10යි කියන ප්‍රශ්න දෙක මේ ඒ දෙකටද මෙහිනේ. තුන්වෙනි ප්‍රශ්නෙට එකට එකම උත්තරේ නෑ. මේ thank you අරක පෙන්නලා දුන්නට වැරද්ද. ඔය එන්නේ ඒක නේද? පිට වැරදින්නේ. ඒක හරියද? පිට වැරදින්නේ නැහැ. උඹලා විභාගෙට ගිහලා ලියපල්ලකෝ 100 100 පේපරේ ගන්න. ඊට පස්සේ අපි ගමු 100ට 1 2 4 8 1 2 4 8 C කියන්නේ කීයද? A කියන්නේ 10 B කියන්නේ 11 C කියන්නේ 12. 8 හදන්නේ බිංදුවයි මෙතන 1යි මෙතන ඇවිල්ලා 3යි 310. 310 ආවද ඔක්කොටම? ඒකට 310 ආවද? තුන්වෙනි තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නෙටයි එකටයි එකම උත්තරේ එනවා. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නේ 10. 10 හැදුවනේ මම. ආයෙ වෙන 10 හදන්න. ප්‍රශ්නෙටයි උත්තරේටයි දෙකම එනවනේ එක මේ එකම එනවා කියලාද කියන්නේ?
ඊට පස්සේ F ප්‍රශ්නෙට උත්තරයට දෙකම එකම එනවා කියලාද කියන්නේ? FF ඒ කියන්නේ කේවම න්‍යාය. ඕක ඊට පස්සේ 3න් 3ට කඩනවා. 3යි තව 2යි. එතකොට මෙතන උත්තරය ඇවිල්ලා 7යි 7යි මෙතන ඇවිල්ලා 3යි. 377ම උත්තරේ. මේ ඔයාලා දන්න හින්දා මේම හදා යන්නේ. මං ඉන්දියේ නෑ. හරි. 10 හදන්න. 10 හදන්න. අපිට වැරදින්නේ නෑ. ඒවා හිමින් කියවන්න ඕනේ. නෑ නෑ මට එක ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නෙට එකම උත්තරේ එන්නේ. මම ඒක හදන්න. රණුග ඔව්. සර් 12 වෙනි ගානට උත්තරේ කීයද? 12. 12ත් හදමු. ඈ? 12 හැදුවේ නැද්ද මං? 100ට හැදුවා නේද? එක දෙක හතර අට එක දෙක හතර අට අටයි අටයි මේකයි බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි එකයි එකයි බිඳුවයි තර බිඳුවයි එකයි 3 310 310 අටේ පාදේ 310 අටේ පාදයෙන් ඊට පස්සේ මොකක්ද තියෙන්නේ අපිට FF හැදුවා 14 කියලා දෙනවා 100 100 හදද්දි මේකට බිඳු 4ක් එන්න බෑ ඊට පස්සේ එක හැදෙද්දි ඔහොම ඒකටත් බිඳුව ඊට පස්සේ එක හැදෙන්න ඊට පස්සේ බිට් 3න් 3ටනේ කඩන්න ඕනි උත්තරේ ඉන්නේ බිඳුවයි 4යි බිඳුවයි බිඳුව උත්තරේ 410 මේ 100ට 410 ඔව් හරි ඔව් හරි එක කියලා 7යි කියලා ගන්න කොහොමද සර් එකයි කියලා මං හිතින් ගන්නෙද ඉන්න එකක් කියා දෙන්න මං හිතින් ගන්නේ ඒක ඇත්තට මට අහුවෙච්ච දෙයක් හරිද මේ දැන් හිතන්නකෝ පෑන් තියෙනවා මේ මළු වලක් දාලා අරහේ ඕනි වෙලාවට මොන පෑනද කියලා හිතා ගන්න. හරිද? ඔයාලා හිතන්න මෙහෙම ඉරී ගහගෙන යනවා. හරිද? ඝනකම් පෑනක් තිබ්බනේ. මේ විනාඩියක් දෙන්නකො තින්ත පොඩ්ඩක් දාන්න. මේ මම ඔක එක සැරයක් කියා දුන්නා ඔයාලට. නිකන් ඉරි ගහගෙන මෙහෙම ගියා කියලා හිතන්නකෝ ඔයාලා. දැන් මෙහෙම ඔයාලා හදයි යද්දි ඔයාලා දානවා 1 2 4 8 16 32 40 32 64 128 256 512 1024 ඊට පස්සේ 2048 කියලා ඔයාලා දානවනේ. ඊට පස්සේ දැන් ඔයාලා මොනවද කරන්නේ දැන් මෙතෙන්ට එන ගාන නම් හරිද ඔක්කොම එකතු කරනවා 2යි 1යි 3යි 3යි 1යි 4යි 7යි කියලානේ මෙතනින් එහාට ගන්නෙ මේ එන සංඛ්‍යාවට එකක් අඩුවෙන් හැම වෙලාවෙම එන්නේ දැන් ඉරි කැලි 4ක් තිබ්බොත් 16ට එකක් අඩුවෙන් 15යි දැන් මෙහෙම ඉරි කැලි ගොඩක් ගහගත්ත කියන්නකෝ
දැන් මේ ඉරි කැල්ල ආවේ 2044නේ. 2044 මේක ආපු හින්දා මම බලනවා ඒකෙන් මේක දෙගුණේ කීයද කියලා. මේක දෙගුණේ කීයද ඇවිල්ලා 8යි 8යි 16යි. එකක් ඉතරේ 4යි 4යි 8යි. 8යි 1යි 9යි. අර බිංදුවයි. 4096යිනේ. 4096ට එකක් අඩුවෙන් තමයි මේ ඔක්කොගේම එකතු වෙන්නේ. 4096ට එකක් අඩුවෙන් තමයි ඔක්කොම එන්නේ. එතකොට මේකට උත්තරේ එන්නේ මේ ටික එකතුව 4095යි. එක ෂොට් එකෙම හිතලා ගන්න පුළුවන්. දැන් ඔයා ඇහුවේ මෙහෙම දැන් ඉරි කෑලි තුනක් ගැහුවට පස්සේ 7යි කියලා එක ෂොට් එකකට ගත්ත විදියනේ. දැන් 1 2 4නේ. ඊළඟ එක මොකද්ද? 8යි. 8න් එකක් තමයි මෙතන උත්තරේ එන්නේ. 8න් එකක් අඩු නම් 7යි. දැන් මෙහෙම එකක් හිතන්නකො. 1 2 ඉරි කෑලි මෙහෙම ගහනවා. ඊට පස්සේ 1 2 4 8 16 32නේ. 32 මේකට දෙගුණේ මොකද්ද? 64යි. 64න් එකක් අඩු වුණාම 63යි. මේකේ උත්තරය ඇවිල්ලා 63යි. ඒක තේරුණාද? මෙහෙම ඉරි කෑලි අපි ගහන් යන ඕන තරමක් අරගෙන හිතින් 1 2 4 8 16 32 64 128යි 128යි කියන්නේ 256යි 256යි උත්තරය ඇවිල්ලා 255. ඔන්නෝම හිතින් හිතලා දාන්නේ මං සටස් ගාලා. ඒක විමුක්ති අවුල්ද? මං හිමීට කියා දෙන්න නැත්නම් තව පාරක්. මෙතලි හරි. මං ඕකට වෙනම වීඩියෝ ක්ලිප් එකක් හදලා දාන්න. කවුරුවත් මගේ අර මැජික් රෙද්ද දැක්කේ නැද්ද? මං TikTok එකේ එහෙම දාලා දිනවා. හරි ඊළඟට තියෙන ගාන මොකද්ද? ඊළඟට තියෙන්නේ 1යි AB 1යි AB 1යි AB වෙන් කරලා ලියාගත්තා. 1 A B වෙනම ලියාගත්තා. කැඩුවා B කියන්නේ කීයද? 11 A කියන්නේ 10. හතරකට කඩන්න 1 2 4 8 1 2 4 8 1 2 4 8 B කියන්නේ 11 8යි 2යි 10යි 1යි 11යි 10 හැදෙන්නේ කොහොමද? 8යි 2යි 10යි එක හැදෙන්නේ කෙම්ම තමයි. ලියාගත්ත වෙන වෙන මේ මෙහි ඉඳන් ලියන් එන්න ඕනේ මෙහෙම 3 හරි 1යි 0යි 1යි හරි 0යි 1යි 1යි ඔය හරි වැරදුනා 3 හරි 3 හරි 3 1යි 1යි පස්සේ 4 8 12 හරි 3 6 9 12 හරිනේ. ඊට පස්සේ මේවට ඉලක්කම් දාන්න 1 2 4 1 2 4 1 2 4 1 2 4 බිංදු කැපුවා 2යි 1යි 3යි 4යි 1යි 5යි 4යි 2යි 6 653යි 8 පාදෙක් 653යි 8 පාදෙක් ටික්ටොක් එකේ සනල් කලක්ෂන් කියලා ගහලා බලන්න ඇති මැජික් රෙද්දක්. ඒක බලලා මගෙන් කොහොමද කියලා අහන්න යන්න එපා. මේ අපි ඊළඟ මාසේ පටන් ගමු පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එක කරලා පෙන්නන්න කොහොමද වැඩේ වුනේ කියලා. රෙද්ද පෙන්නන්න අම්මා. මගේ මැජික් රෙද්ද. මේ
දහසේ පාදි සංඛ්‍යාව කටේ පාදයට හරපු එක කිසිම අවුලක් නෑනේ. ඉන්නක ටික්ටොක් එක පෙන්වන්න කියන එක උත්තර පෙන්වන්න. ෆෝකස් මොඩ් දාලා තියෙන්නේ නේ. පේන්නේ නෑනේ. දැන් ඔයාලට ඔක සුදු පාට රෙද්දක් වගේනේ පේන්නේ. මේ ඕක විනිවිද පේනවා ඈ. account එකට ගිහිල්ලා බලන්න. හරි. ඊළඟට තියෙන්නේ ටියුට් එකේ ගණන් ටික ඉවරයිද? TikTok එකේ නම දැම්මා සනත් ලක්ෂයන් කියලා. නෑ මොකද්ද නෑ කියලා දාලා තියෙන 8:17. රණ නෑ. හරි හරි අර පෙන්වන්න විදියක් නෑ නේද? මම TikTok එකේ link එක දාන්නම් ඒ වීඩියෝ එකේ. ඉන්න link එක දාන්න. මැජික් පෙන්නනවා නේ. මේ ඇස්කි පටන් ගන්නවා. හ්ම්. ගිහිලා රීපෝස්ට් එහෙම කරන්න ඉතින් පවුනේ මං. හරි මාතෘකාවක් ඊළඟට එන්න ඕනේ ඇස්කි. අපි ලියලා ඉවරයිනේ නේ. ටියුට් එකේ ගණන් ඔක්කොම ඉවරයිද කියන්න මට. බන්ට කියන්න ටියුට් එකේ ගණන් ඔක්කොම ඉවරයිද? හරි. එහෙනම් අහගන්න. මේ අපි දැන් කම්පියුටරේ හරි ලැප් එකේ හරි කීස් ඔබනවනේ ඒ අකුරද අම්මා කියලා හරි ටයිප් කරනවා කියලා හිතන්නකෝ. ඒ ටයිප් කරද්දී කිසිම දෙයක් කම්පියුටරේට මේ ඒ අකුර මේ M අකුර මේ M අකුර මේ ඒ අකුර කියලා එයාට තේරෙන්නේ නැහැ. හරිද? කම්පියුටරේ තේරුම් ගන්නේ ඒ අකුර එබුවොත් හරිද 0.1 0.1 කියලා පැටර්න් එකකින්. හරිද? කම්පියුටරේ දන්නේ 0.1 කියන භාෂාව විතරමයි. කිසිම වෙන භාෂාවක් දන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගන්නේ 2000 කීයද 2014 අච්චුපොත. දැන් ඇවිල්ලා තියෙනවා ක්වොන්ටම්. හරිද? ක්වොන්ටම් කියලා පරිගණකයක්. හරිද? ඒකේ මේවා වෙනස් වෙලා තියෙනවා. හරිද?
දැනට තියෙන තාක්ෂණය ගැන මං කිව්වේ. ඔයාලා දැනගන්න ඕනි පරිගණකයේ කිසිම අකුරක්වත් ඉලක්කමක්වත් එයා අඳුරගන්නේ නැහැ. දන්න එකම එක 0.1යි විතරයි. පරිගණකයේ දන්නේ 0.1යි විතරයි. හරිද? ඊට පස්සේ කම්පියුටරේ හරිද? දැන් ඔයාලා ලස්සන මෙහෙම මලක් කියලා හිතන්නකෝ. ඔන්න ඔය වගේ මලක් යවනවා. හරිද? ඔන්න ඔය වගේ තියෙන මල් නම් තේරෙන්නේ නැහැ. රෝස මලක් කියලා හිතන්නකෝ. මේ එකක් නිකන් ලස්සන රෝස මලක් කියන්නේ දානේ. මේ ඔය මලටත් තියෙන ඉමෝජි. ඉමෝජි නෙවෙයි මේ 1.1.0 හරි මොකක් හරි. අපි ඒට ගමුකෝ 65 කියලා. සාමාන්‍ය කම්පියුටරේ මතක තියාගෙන ඉන්නවා ඒ අකුර කියන්නේ 65 කියලා. එතකොට එයා ඔයා ඒ අකුර ඔබපු ගම 65 කියලා දැනගෙන එයා හදා ගන්නවා පැටර්න් එක. 1 2 4 8 16 32 64 65 එන්නේ ඔහොමනේ. හරිද? ඒ ඔබපු ගමන් මෙහෙම හැදෙනවා. B අකුර B කියන්නේ 66. 66 කියන්නේ බිංදුව 4 8 16 32 64. ඔහොමනේ 66 හැදෙන්නේ. කම්පියුටරේ B අකුර ඔබපු ගමන් මේ 66 තමයි එබුවේ කියලා ඒකෙන් හදා ගන්නවා මේ පැටර්න් එක. ඒ පැටර්න් එක අඳුරගෙන අපිට පෙන්නනවා ඒක B අකුර විදියට. අන්න එහෙම ඕක තේරෙන්නේ නැහැ ඔහොම කිව්වට. ගොඩක් කට්ටියට තේරෙනවා මදි. නෝට් එක ලියාගත්තට පස්සේ තේරෙනවා. දැන් හිතන්න මෙහෙම දෙයක්. ආ ආ කට්ටිය ඉතින් TikTok එකේ හැම YouTube යනවනේ දැකලා ඇතිනේ. මැජික් මිරර් කියලා තියෙන්නේ. කණ්ණාඩිය තියෙනවා. කණ්ණාඩියෙන් පොඩි ලයිට් එකක් දැම්මට පස්සේ අර හાર્ට් එකක් ඇස්සේ කපල් එකක ෆොටෝ එක පේන්නේ. ඒකට කියන්නේ මැජික් මිරර් කියලා. හරිද? ඒ කියන්නේ වීදුරුව වගේ තියෙන්නේ. ස්විච් එක ඔන් කරාට පස්සේ ඒකේ හાર્ට් එකක් අස්සේ කපල් එකක ෆොටෝ එකක් තියෙනවා. ඒකේ ස්විච් එක දානකම් දන්නේ අස්සේ ෆොටෝ එකක් තියෙන්නේ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි. අපි කීබෝඩ් එකේ ඒ අකුර ඔබපු ගමන් කම්පියුටරේ දැනගන්නවා මේ 65 බිංදුවයි එකට බිංදු දැ 65 කියන්නේ 65 කියන්නේ ඔහොමනේ. ඊට පස්සේ B අකුර ඔබපු ගමන් කම්පියුටරේ දැනගන්නවා 66 මේ B අකුර කියන්නේ 66 එහෙනම් 66 තමයි මේ ඉබුයි කියලා දන්නවා. මේක ඔබපු ගමන් ඒක මේ 66 විදිහට මතක තියාගෙන ඉන්නේ. B අකුර මතක තියාගෙන ඉන්නේ 66 විදිහට. B අකුර ඔබපු ගමන් මෙන්න මේ අකුරු විදිහට හදා ගන්නවා. මොකද එයා දන්නේ 0.1යි විතරක් නිසා. ඒකට අපි කියනවා ඇස්කි කියලා. හරිද? ඇස්කි කියලා කියනවා. අපේ දැන් ඔයාලා දාන ඉමෝජි හැමදේම 0.1කින් මතක තියාගන්න. ෆෝන් එකෙත් එහෙමයි. ආයේ එයාට අකුරු බෑ. ඔක්කොම මතක තියාගන්නේ මේ 0.1කින් විතරයි. එතකොට ඔයාලට එක විභාගයකද අහනවා ඇස්කි වල දීර්ඝ නම. හරිද? ඇමරිකන් කියලා තියෙන වචනයක් තියෙනවා. එතකොට දැන් මම නම කිව්වට පස්සේ ඔයාලා ඔළුවේ මතක තියාගන්නවා මේක තමයි කියලා. නෑ. ඒකේ සම්පූර්ණ නමම හරි. හරිද? නමම හරි ආපු ආන්ස හතරම වැරද්දලා තිබි ස්පෙලිං. හරිද? අපි මතක තියාගන්නේ නමනේ. නම නෙවෙයි ස්පෙලිං එක මතක තියාගන්න ඕනි. මෙන්න මේ වගේ BCD වලත් එහෙමයි SK වලත් එහෙමයි. මම දැන් නෝට් එක දෙන්න. මම නෝට් එකත් අර නිකන් හැම ගුරුවරයාම දෙන විදිහට නෙවෙයි පොඩ්ඩක් වෙනස් කරා. නිකන් ප්‍රශ්නයක් විදිහට මේ ඒ විදිහටම ලියාගමු. තේරෙයි කියලා හිතනවා ඊට පස්සේ මේකෙන් ගණන් හදමු. තියරි අහන්නේ ඔය ලියන එකක්වත් අහන්නේ ඇත්තම කතාව. ඔයා තව අවුරුද්දකින් තමයි මගේ නෝට් එක පාඩම් කරන්න ගන්න. එතකොට මං ආයෙ රිවිෂන් එකක් විදිහට ආයෙ මුලින්ම පාඩම් ටික මතක් කරනවා. ඒ වුණාට ඔයා නෝට් එක පාඩම් කරද්දි ඒක කියවගදී මතක් වෙනවා. මේක තමයි. ඒකට තමයි නෝට් එක දෙන්නේ. SK කියන එකේ නිර්වචනය මේ හයිලයිට් කරලා රතු පැනෙල් ලියා ගන්න ඕනේ. ප්‍රශ්න දෙයක් අහලා ඔය ටික ලියා ගන්න.
ඒවා නිකන් මං කියවන ටයිප් එකෙන් හැදුවා. ටියුට් එකේ ලිව්වට කමක් නැහැ. ඉඩ තියෙනවනේ. ටියුට් එකේ ලියන්න. මේ සාමාන්‍යයෙන් මම මේ account follow කරන්නේ නැහැ. ඔයාලා මේ follow කරත් කියන්න මේ මම කියලා inbox හරි නැත්තම් මේ මම ලියා ගන්න. ඔයාලා නෝට් එක ලියා ගන්නකො. ඔය නෝට් එක වටිනවා ඉතින් මේ ඔයාලා කවුරුවත් නෙවෙයිනේ අර ඩී අකුරයි සමනල එක්කම ගහන් ඉන්නේ. සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති කට්ටියට මැසේජ් කරන්න ඒක. තෑන්ක්ස් මනක ගිමන් ඉවරයි. අඩ ඉන්ට්‍රගෑම් කවුන්ට එක පැත්තේ ළඟද ගිය නෑ හෙටවත් හදන්න ඕනේ. මොකක්ද? ඔන්න ඔය ටිකත් ලියාගෙන ඔයාලා ඉගෙන ගන්න තියෙන BCD ST විතරයි.
EBCDIC ඔය මේ ඕකෙන් ABCDSK කියන නම් දෙක විතරක් මතක තියාගන්න. ඉතුරු ඒවා නම් මට ඕනේ නෑ. නම් ඒ දෙකත් රතු පෑනෙන් මාත් හයිලයිට් කරන්න. නැත්තම් රතු පෑනක් නැත්තම් ටිපස් එකක් ගත්තා. ටිපස් එකේ කරා මේකත් ඉතින් ලාවට මතක තියාගන්න. මොකද මේ අපිට ගෙස් කරන්න පුළුවන් SK අහලා තියෙනවා නම් ඊළඟට ඕක අහන්න පුළුවන් නේ. අහපු දෙයක් නැවත අහනවා ඒ ලෙවල් වල නම්. පාස් පේපර් කරන්න කියන ළම ඒකයි. අහපු දේම ඒ ලෙවල් වලදී ආය අහනවා. ඒ ප්‍රශ්නේමයි. මට මතකයි 2016 ප්‍රශ්නේ 2022. ඒ විදිහට ඒ රූප සටහනත් එක්කම මට තාම මතකයි රූප සටහන තිබ්බේ මෙන්න මේ වගේ එකක්. ඕකේ ගානක් දාලා තිබ්බේ. ඒ ගානමයි උත්තරත් ඒකමයි ඒ ප්‍රශ්නේ ඒ විදිහටම අහලා තිබ්බා. එකම ළඟින් යන්නේ පාස් පේපර් කරද්දී. ලියාගෙන ඉවරනම කියන්න. හරිද? මේ තව කවුරු ලියන කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ. මේ ලියන කවුරු හරි ඉන්නවද කියන්නකෝ මම තියන්න පොඩ්ඩක්. නැත්තම් මේ අද BCD හරි ඉවර කරමුකෝ. ගිමන් ඉවරයි. මිහිනි ඩන් ඉවරයි. එතකොට ගිමන් නදුන් හරි ආකර්ෂණ ඉවරයි.
මිර ඉවරයි. හරි. එහෙනම් මේකේ ගණන් ටික හදන්න යන් අපි. BCD ලියාගන්න බෑනේ. මේ ගණන් ටික නම් මාර වටිනවා. මේ මෙන්න මේ BCD මේ කියන එකත් මේ ලියා ගන්නකො. ඒක නම් ඉක්මනට ලියා ගන්න පුළුවන්. පොඩ්ඩයි තියෙන්නේ. S2කට අමාරු වෙන්නේ ඒ පාට. පිලා පාටත් ඕකේ BCD මේ අර ඇස්ක කියන ඒවා රත් පාටින් කරගන්න. දැන් ගණන් හදන්න යන්නේ. හරි. ලියලා ඉවරයිනේ නේ. ඉස්සලාම් BCD ගණන් හදමු. ඊට පස්සේ SQ වලට යමු. සුපුරුදු විදියට
සුපුරුදු පරිදි අපි කරන්න යන්නේ 10 පාද සංඛ්‍යාවා BCD වලට හරවන්න. ඔන්න ඔක ලිව්වා. හරිම ලේසියි ඈ. BCD පින් දීපල්ල ළමයිනේ BCD ගානක් ඇහුවොත්. ඒ තරම් පට්ටම ලේසි ගාන තමයි BCD කියන්නේ. මේ පළවෙනි ගාන මේ පළවෙනි ගාන බලාගන්නකො. නිකන් 45 වගේ ගානක් දුන්නා කියලා කෙලින්ම කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? 45 දුන්නා නම් මේකයි බිට් 4කින් ලියන්න තියෙන්නේ. 1 2 4 8 කියලා බිට් 4 ලියහත්තා. 1 2 4 8 කියලා බිට් 4 ලියාගත්තා. පහ හදන්නේ කොහොමද? ඕකයි. 4 හැදෙන්නේ කොහොමද? උත්තරේ. එතකොට ළමයි වැදගත්ම දේ මොකක්ද දන්නවද? ඉස්සරහට බිංදුව අයින් කරන්න බෑ. ඉස්සරහට තියෙන බිංදුව අයින් කරන්න බෑ. බිට් 8කින් උත්තරේ ලියවෙන්න ඕනි. බිට් 8කින් ලියවෙන්න ඕනි. අවසානට BCD කියලා හරි නැත්තම් මොකුත් නොදා ඉන්නවා නම් ඒත් කමක් නැහැ, වැරද්දක් නැහැ. ඔන්න ඕක. දැන් හිතමුකෝ 63 කියලා. 63 කියලා දුන්නා නම් 1 2 4 8 කියලා ලියාගත්තා. 1 2 4 8 කියලා ලියාගත්තා. ඊට පස්සේ 3 හදන්නේ කොහොමද? 6 හැදෙන්නේ කොහොමද? ඔන්න ඕකයි උත්තරේ. BCD පට්ට ලේසි. පට්ට ලේසිනේ BCD. චුට්ටක් දාන්නකෝ ආයෙ. දාන්න. මේ පොඩි ඉල්ලීමක් තියෙනවා. මේ ළමයිගේ අම්ම කෙනෙක් ඉල්ලීමක් කරා ක්ලාස් එක බදාදා වගේ දාගන්න පුළුවන්ද කියලා අහලා. මේ කොහොමද ඔයාලට බදාදා ක්ලාස් තියෙනවද 7 9? බදාදා 7 9 ක්ලාස් තියෙනවා නම් කවුරු හරි කියන්න. ඒතකොට එදාට නොදා ඉන්න පුළුවන්. නැත්තම් ඔක්කොටම පුළුවන් වගේ නම් අපි ඉතින් ඒ අම්මටත් සාධාරණයක් ඉෂ්ට කරමු. අපේ ක්ලාස් ආපු ළමෙක්. එහෙම අතාරින්න හොඳ නෑනේ. යා වුණා පවුනේ. ඒක නිසා මට දැන් සද්දයක් විතර ඇති. යා රෙකෝඩින් එක බලන්නේ හැමදාම පවුනේ. ඉතින් මේ මට අහන්නත් අමතක වුණා. මේ ඔයාලට ක්ලාස් තියෙනවා නම් පොඩ්ඩක් ඒක දැනුවත් කරන්න. තියෙනවා. මල්සිට අවුලක් නෑ. මට පර්සනල් මෙසේජ් එකක් දාන්න ක්ලාස් තියෙන අය. මොකද මේ එතකොට මට එයාලට හේතු පැහැදිලි කරලා දෙන්න පුළුවන්නේ.
හරි හරි හරි. සොරී. මං නිකන් හිටිය ගණන් වත් ටිකක් කිව්වේ නෑනේ. හරි ගිමන්තෙන්නයි තෙම ලාස්තියක හරි. දැන් ගණන් ටිකක් දෙන්න හදන්න ඈ. නම්බර් සිස්ටම් වලින් BCD ගානක් දුන්නොත් පින් දීපල්ලා එච්චරයි මට කියන්න තියෙන්නේ. එච්චරම ලේසි. හැම ජාතියෙන්ම දෙන්න ඕනි නැත්තම් ඔයාලට වි- මං හදිසියවන් නොදුන්න ගානක් ඔයාලට ආවත් ඔයාලා එතන ෂොක් වෙනවා. හරිද වැරදිද කියලා. එහෙම කිසිම බයක් එන්න බෑ විභාගෙදී. ඒ හින්දා හැම જાතියෙම ගණන් දෙනවා. දැන් ඔයාලට ඉස්සෙල්ලා ගණන් අහුණා A යක් 10 ලියද්දි අහුණා අවුල. F විතර තනි ඉලක්කමක් આવොත් කොහොමද කියලා. ඊට පස්සේ අකුරු 3 4 මේ හැම જાතියෙම ඔයාලට අහන්න පුළුවන්. එතන සමහර වෙලාවට මං A level විදිහටමත් උගන්වනවා. ඔයාලා ඒ ටයිප් එකකටම. ඔය ගණන් පහ හදා දෙන්නකෝ මට. ඒ ඇති BCD වල. ඔයාලට දැන් හිතන්නකෝ ඔයාලා දැන් ගානක් හදනවා පස්සේ අමතක ඒ වුණත් WhatsApp ෆොටෝ එකක් ගහලා එව්වා මට සර් මේ ටික තේරෙන්නේ මතක නැහැ කියලා.
ඔයාලා දැන් හිතන්නකෝ ඔයාලා මගේ ක්ලාස් එනවා. ආවට පස්සේ වෙන ක්ලාස් එකක් වැටෙනවා ඒ ටයිම් එකට. රෙකෝඩින් එක ඔයාලට බලන්න පුළුවන් නේ. ඒ රෙකෝඩින් එක බලද්දි උනත් ආයේ ඔයාලට තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් අනිවාර්ය කෝල් එකක් හරි ගන්න මං කියා දෙනවා අය. මං එහෙම මිනිහෙක් මට මං ගාවට එනවනම් මා විශ්වාස කරලානේ එන්නේ. ඒ කියන්නේ ඔයා මගේ ගාවට එන්නේ මොකටද? ඒ එකක් ගන්න බලාපොරොත්තු වෙයි. මං 100ට 200ක් ඒ එකක් ගන්න ඔයාලා try කරනවා. මොකද ගන්න මං try කරනවා. ගන්න කියා දෙනවා. හැම ගානක්ම හැම තියරියක්ම ඕනවට වඩා මම දන්නවා. කැම්පස් එකෙත් උගන්වනවා. අය A level ක්ලාස් කරනවා. ඉතින් ඒක ඔයාලට උගන්වන්න බැරි කමක් නැහැ. දැනට උගන්වපු එක ළමයටවත් CSW නැහැ. හරිද? ඒ එකක්. හරිද? ඊට පස්සේ ඔයාලට අනන්තවත් කියනවා. කට කැඩෙනකම් ගණන් හදලා බැරි වුණොත් කෝල් එකක් හරි දීලා ගණන් අහගන්න කියලා. ඉතින් ඉතුරු වැඩේ තියෙන ඔයාලගේ අතේ. ඔයාලා ඔහම දැන් ගියාට පේපර් ක්ලාස් එහෙම ඔයාලා 11 දි සෙට් වුණාම දැන් මෙතනත් ඉන්නවනේ 11 ළමයි. උඹලට දෙන්නම් මේ මාසේ අගේ නම් පේපර් කරද්දි තේරෙයි. හරිද? නිකම් මේ බී වලට හැදෙනවා. කිසිම බයක් තියාගන්න එපා. ඒ කියන්නේ මං අර වෙන ගුරුවරු වගේ මේ එන්න පාඩම් කරන්න පත හැලි දෙන්නේ නැහනේ. මම උනත් දැන් අර දෙන නෝට් එක කියවා ගන්න තිබ්බම ඇති පාඩම් කරන්න ඕනේ නැහැ. ඕනේ ටික මං ප්‍රතිපෑනෙන් හයිලයිට් කරගන්නයි හැම ගානක්ම දෙනවා. හරි. මේ ගණන් ටික හදලා ඉවරද? WhatsApp දැම්මද? ඒකනේ. පොඩ්ඩක් මේ ගෑල්ලමට පොඩි දෙයක් කියන්න. දැන් ඔයාලා ෆොටෝ ගහනවානේ. ෆොටෝ ගහද්දි ඇත්තටම දැන් මේ දැන් මම මුලින්ම ක්ලාස් කරන්න කියලා 17 Pro Max එකක් ගෙනාවා. ඇත්තටම මේ ලොකු ප්‍රයිස් ගැප් එකක් තියෙනවා. ඒ හින්දා මේ ඇත්තටම මට පාවිච්චි කරන්නත් අපහසුයි. ඒ කියන්නේ මට ක්ලාස් එකේදී පොඩි පොඩි වීතන් ටිකක් දරන්න වුණා. මනි ප්‍රශ්නයක් ආපු හින්දා 17 Pro Max එක දීලා 17 එකකට වට යන්න වුණා. දැන් අම්මට උඩු පළවෙනි ගාන මොකද්ද දන්නේ නැහැ තිබ්බේ. මේ 17 එකකින් ඔය ක්ලාස් එකේ 2 මෙගාපික්සල් ගන්න සමාන හින්දා ලොකු වෙනසක් නැහැ. මේ මොකද දැන් මම කියන්නේ දැන් මං 17 Pro Max එකෙන් ෆොටෝ ගහනවා ඊට වඩා ලස්සනයි 7 Plus එකේ ෆොටෝ. ඇත්තරම ඒ කියන්නේ කලර් එහෙම 7 Plus එකේ තාම ලස්සනයි. 17 Pro Max එකේ එහෙම ඩීටේල්ස් ගතිය වැඩි ඒවා ක්ලියර් ඔක්කොම වැඩි ලස්සන නෑ ඇත්තරම. මේ ඒ කියන්නේ ඒකේ තියෙන ඇම්බියන්ට් එහෙම වෙනස් කරලා තමයි ගහන්න ඕනේ. ඒක හරි අර ලස්සන එක මේ 7 Plus එකේ මට මාර ලස්සනයි පෝර්ට්‍රේට් එක තාම මේ Apple 17 Pro Max එකට වඩා. ඊට පස්සේ දැන් මේ ක්ලාස්ම කරන්න ඕන හින්දා 17 එක තියාගෙන ඉන්නවා. ඔයාලා මොන Android ෆෝන් එකකින් ගත්තත් කමන්නේ මේ මොකක්ද
මම අමතකයිනේ. පාවිච්චි කරන්නේ මම වැඩකට ගත්තා. මොකක්ද? රෙමිනි මේ ඒ ඇප් එක ගන්න. හරිද? ඒක මේ ෆ්‍රී ෆොටෝ ටික කියන්නේ මේ දවසට 5 දවසද ෆ්‍රී. මෙන්න මේ ඇප් එකට දාලා ඔයාලා ගහන ෆොටෝ එක මේ අප්ස්කේල් කරගන්න. හරිද? එතකොට ඔයාලගේ අර කළු ඩොට් තියෙනවා නම් ඒවා මැකිලා පොටි ඇදිලා සුදු වෙලා මේ එනවා මෝහිනී වගේ හිටපු කෙල්ල සුරදූතියක් කියලා එනවා. පාවිච්චි කරන කට්ටියත් ඇති. ඒ ඇප් එක හොඳයි සාමාන්‍ය. ඒ කියන්නේ මේ දැන් මාත් එකෙන් එහෙම කරා මාත් නිකන් රිතික් රෝෂන් වගේ වෙලා එනවා. මේ එහෙම ඉතින් මම නම් දාන්නේ නැහැ. අර උපංකෙතෙන් දානවා. මේ ප්‍රෙමිනි කියලා ගිහම මේ try කරලා බලන්න ඉතින් කියලා මේ පළවෙනි ගණන් දෙක නම් වැකුණා. කයින් කයිය ඉතුරු දෙක හදන්නම් මං. හරිද? 7 6 9 1 ලියාගත්තා. 1 හැදෙන්නේ 0.4යි 9 හැදෙන්නේ 1.0. ඕකෙන් 6 හැදෙන්නේ 2යි ඕකෙන් 7 හැදෙන්නේ ඔහොම. උත්තරේ හරිනේ. හරිද? හරිනම් හරි කියලා දාන්න. 91යි 130ට හරි. දෙවෙනි ගාන 90යි 10. මේ 90යි 10 දාන්න හේතුව තමයි මේ අර ඔයාලට පැටලෙයි කියලා හිතලා මේ එතකොට 0.4 අනිවාර්යෙන් එන්න ඕනේ. ඕකෙන උත්තරේ හරි. එච්චරයි වෙන්න ඕනි. මේක නම් ළමයි කොහෙන් පටන් ගත්තත් අවුලක් නැහැ වැරදෙන්නේ නැහැ. මේවා දුරස් කරලා ලියන්න එපා. එකට ලියන්න. උත්තර ටික හරිනේ. අද උගන්වපු ටික තේරිච්ච ළමයි ටික දාගෙන යන තේරුණා කියලා. තේරෙන්නේ නැති අය දාන්න ඉතින් තේරුණාද නැද්ද කියලා එහෙම වැටෙන්න විදියක් නැහැ. මේන තේරුණා රණම තේරුණා දර තේරුණා. කිව්ව ගමන් යනවා. හොඳට තේරුණාද අහපු ගමන් යනවා. ලියවෙන්න එපාකෝ. මානසි ප්‍රභා හරි ආකර්ෂ හරි නදුන් හරි උතාල හරි තිමිර හරි ගිමන් හරි නෙතලි හරි අනුහස් හරි. හරි. එහෙනම් එච්චරයි. කියන්න තියෙන්නේ රෙකෝඩින් එක දානවා ආය බලන්න ඕනොත්